කාන්තාවන් ගොඩක් වෙලාවට තනි වෙන්න කැමති නිදහස වැඩිපුර භුක්ති විඳින්න ඕනේ හින්දාද? ඩිවෝර්ස් වෙලා අයින් වුණාම සෙපරේට් වුණාම දෙන්න දෙපැත්තට වුණාම අපි කෑ ගහලා යාළුවෝ ඉස්සරහා කියනවා මම මේ නිදහසට මාර ආසයි කියලා. දැන් ඔය කියන නිදහස කියන එක ඇතුලේ තියෙන්නේ උදේට කවුරු හරි කතා කරලා good morning කියන්න කෙනෙක් නැති එක. එතකොට අද වාගේ මොනවද වැඩ කොහොමද වාගේ වැඩ කටයුතු අද කියලා කියන එක. එතකොට දවස් අවසානයේදී good night කියලා කතා කරලා ෆෝන් එක තියෙන එක. මේ දේවල් නැති වෙලා ඔයා යන්නේ කොහෙද? ඔයා මොනවද කරන්නේ? මොනවද ඔයාට තියෙන වැඩ? අහන්නේ නැහැ එතනට යන්න එපා. එහෙ යන්න එපා. මේ යන්න එපා. කියලා අපි පරිස්සම් කරන එකෙන් අපි බේරෙන එකද? ඔන්න ඕක නැති වුණාම අපි ලොකුවට ගන්නවා අපිට මාර නිදහසක් තියෙන්නේ කියලා අපිට හිතෙනවා. නමුත් මේ ওই නිදහස කියලා අපි කෑ ගහන එක ඇතුලේ පපුව ඇතුලේ තියෙන්නේ අපිට දරා ගන්න බැරි තනිකම කියන එක. ඒක තමයි පිටට පෙන්නන්නේ. අපි මූද උඩ මෙහෙම ලස්සනට මෙර ඇල්ල ගහලා ඕම තිබ්බට මූද පතුල හරි වෙනස්. එතන හරි ගැඹුරුයි. එතන ගල් තියෙනවා, වැලි තියෙනවා, කවුරු හරි වැටුනොත් එතන එරෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ වගේ දෙයක් තියෙනවා. ඉතින් එතන අපි කොච්චර කිව්වත් අපි කෑ ගහලා මේ නිදහස මාරයි, මේ නිදහස නම් මේ නිදහසෙන් නම් මම වෙන්න ආස නැහැ, මට මේ නිදහසයි ඕනි කියලා ඒක කියලා ඒ වචන පිට කරන ඇතුලේ ලොකු එකි ගහලා හන්න ගෑණියෙක් පිරිමියෙක් ඇතුලේ ඕන තරම් ඉන්නවා. අපි කොච්චර කිව්වත් අපි අර ඒ දේවල් වලට කැමති නැහැ කියලා අපිට ඒ දේවල් ඕනේ. අපි මේ දේවල් තමයි අපිව පරිස්සම් කරන්නේ. මේ දේවල් තමයි අපිව ජීවත් කරන්නේ. ඒ නිසා ජීවිතය කියන එකේදී අනිවාර්යයෙන්ම ඕනාට වඩා නිදහස බලාපොරොත්තු වෙන්න හදන එකෙන් අපි ඕනාට වඩා තනි වෙනවා.